16 කියන්නේ ස්කන්ධය 200 කිලෝග්‍රෑම් සහ දිග 5 මීටර යක්. සුමට තිරස් පීලි මත නිශ්චලව පවතින අතර එහි එක් කෙළවරක ස්කන්ධය 50 කිලෝග්‍රෑම් වූ මිනිසෙක් සිටි. ඔහු ට්‍රොලිය දිගේ ඇවිද ගොස් අනෙක් කෙළවරට පැමිණේ. එවිට පොළවට සාපේක්ෂව මිනිසා ඇවිද ගිය පොළවට සාපේක්ෂව මිනිසා ඇවිද ගිය දුර මීටර කීයද කියලා තමයි අහන්නේ. එතකොට මේ දිග මීටර් 5යි. මෙයාගේ ස්කන්ධය 200යි. මිනිසෙක් ඉන්නවා එයාගේ ස්කන්ධය 50යි. දැන් නිශ්චලව තින්නේ ආරම්භයේදී ඈ. දැන් මේක තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි නිශ්චලව ඉන්නේ මිනිහා ආරම්භයේදී. එක සැරේ මෙයා යන්න ගන්නවා. කොහොමද එයා යන්නේ? එයා යන්නේ මෙහෙමනේ. එයා කරන්නේ නේද? අපි වුණත් මෙහෙම යන්න ගද්දි පොළවට පිටිපස්සට තෙරපුමක් දීලා නේද? අපි පොළව තෙරපනවා මෙහාට. ඒතර පොළවෙන් රියැක්ෂන් එකක් හම්බ වෙනවනේ පාද මත මෙහාට. ඒකට අනුව තමයි අපි ත්වරණය වෙන්නේ. ක්‍රියා සහ ප්‍රතික්‍රියා. ඒකනේ දැන් මේ කෙහෙල්ලක් උඩ එහෙම ත්වරණය කරන්න හැදුවොත් ලිස්සලා වැටෙන්නේ. හරිද? ආරයිට්. ඒ කියන්නේ මේ මෙයා මෙයාට බලයක් දෙනවා, මෙයා මෙයාට බලයක් දෙනවා. ඒකට අනුව තමයි මේ ත්වරණය වීම වෙන්නේ. හරිද? හැබැයි පද්ධතියම ගත්තොත් කවුරුත් පිටින් නම් කාටවත් බලයක් දෙන්නේ නැහැ. පද්ධතියම ගත්තොත් එහෙම ඒ කියන්නේ මේ කට්ටියගේ ගම්මිතාව සංස්කෘතිකයි. මෙයා යන්න යනවා කියලා තමයි කියන්නේ නේද? ඔව්. ඔහු ට්‍රොලිය දිගේ ඇවිද ගොස් අනෙක් කෙළවරට පැමිණි. එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට යනවලු. හරි. එයා ගමන් කරන වේගය මම කියන්නම් v කියලා. එතකොට අපිට පේනවා ගමන් කරන වේගය මම කියන u කියලා. එතකොට අපිට පේනවා ට්‍රොලියත් මේ බලය යටතේ මේ පැත්තට යන්න ඕනේ u වේගෙන්. හරිද? ඔන්න මරු වැඩේ වෙන්නේ දැන්. ඉස්සෙල්ලා ඔය u වේගෙන් නෙමෙයි sorry u වේගෙන් නෙමෙයි ට්‍රොලිය මේ පැත්තට යනවා වෙන වේගකින්. අර පැත්තට යන්නේ u වේගෙන් නම් ට්‍රොලිය අර පැත්තට යන්නේ u වේගෙන් නම් ට්‍රොලිය මේ පැත්තට යනවා වෙන වේගකින්. හරිද? එතකොට ගම්මිතා සංස්ථිති නියමය දාලා අපිට u සහ v අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු මේ කට්ටිය කොහොමද කොච්චර දුරක් යනවද අරය කොච්චර දුරක් යනවද මෙයා කොච්චර දුරක් යනවද කියලා බලමු. හරි. ගම්මිතා සංස්ථිති නියමයට අනුව ආරම්භයේ නම් දෙන්නම නිශ්චල හිටියේ. ආරම්භයේදී ගම්මිතාවක් තිබෙන්නේ නැහැ. අපි ඒතර දාන්නේ පද්ධතියටම දිශාවක් ඕනේ. ගම්මිතා සංස්ථිති නියමයේ දාන්න දිශාවක් ඕනේ. මේ දිශාවට දාමු. ඇවිදීමට පෙර ඇවිදීමට පෙර ගම්මිතාව සමාන වෙන්න ඕනේ පසු ගම්මිතාවට පද්ධතිය. ඇවිදින්න කලින් කාටවත් ගම්මිතාවක් තිබෙන්නේ නැහැ. ඇවිදින්න පටන් ගත්තට පස්සේ මෙයාට ගම්මිතාවක් තියෙනවා 50 වරක් u අර පැත්තට. ඒ දාන පැත්තටමයි. මෙයාට ගම්මිතාවක් එනවා 200 වරක් v හැබැයි ඒක අනිත් පැත්තට. ඒ නිසා ඍණ මේක මෙහාට ගන්න ඉස්සලම් 50න් බෙදන්න ඔක්කොම 50ට 50 එකයි 200ට 50 4යි. ඔන්න මට එනවා 4යි v සමානයි u වගේ එකක්. ඕනම් v බෙදීම u හරි u බෙදීම v හරි මට මෙතනින් උක්ත කරගන්න පුළුවන්. කොහොම තියමු. හරි. ඊළඟට මේ දෙන්නම ගමන් කරන්නේ එකම දුරක්නේ. මේ දෙන්නම ගමන් කරන්නේ එකම දුරක්. හරිද? මේ දෙන්නම ගමන් කරන්නේ එකම කාලයක් දුරක් නෙමෙයි එකම කාලයක්. කාලයක් තුල තමයි ගමන් කරන්නේ. ඉතින් මේ මට කියන්න පුළුවන් එහෙනම් මෙහෙම S සමානයි UT එකේ දෙන්නම ගමන් කරන කාල සමානයි T සමානයි. එහෙනම් මම ලියන්නම් දෙදෙනා කියලා කියන්නේ ට්‍රොලියයි මෙයයි දෙන්නේ. දෙන්නම ගමන් කරන කාල සමාන හින්දා මට කියන්න පුළුවන් T සමානයි S බෙදීම U
මෙයා ගමන් කරන දුරයි මිනිසා ගමන් කරන දුරයි මිනිසාගේ වේගයයි. මෙයා ගමන් කරන දුරයි ට්‍රොලි ගමන් කරන දුරයි ට්‍රොලියේ වේගයයි දෙක සමාන වෙන්න ඕනේ. එතකොට මට එනවා මිනිසා ගමන් කරන දුර බෙදීම ට්‍රොලිය ගමන් කරන දුර අතර අනුපාතය මිනිසාගේ වේගය බෙදීම ට්‍රොලියේ වේගය කියලා. මිනිසාගේ වේගය u නැත්නම් u බෙදීම v කියලා කියන්නේ මෙතනින් හදාගන්නකො. u බෙදීම v හදාගත්තාම 4යි නේද? හරිනේ? u බෙදීම v කියන්නේ 4යි. 4 කියන්නේ 4 බෙදීම 1යි. අන්න හරි. මිනිසාට ට්‍රොලිය ගමන් කරන දුරවල් අතර අනුපාතය 4ට 1යි. හැබැයි කේස් එක කියන්නේ මේකයි. මෙයා මෙහාට 4ක් එද්දී ඔකේ කියවෙන්නේ මිනිස්සා මෙහාට මීටර 4ක් එද්දී ට්‍රොලිය මෙහාට මීටරයක් ගිහිල්ලා. ඒ කියන්නේ මිනිසා මෙහාට මීටර 4ක් එද්දී ට්‍රොලිය මෙහාට මීටරයක් ගියා කියලා කියන්නේ මේ කෙරවල මීටරයක් එනවා. මේ කෙරවල මීටරයක් આવොත් මිනිහට තව යන්න තියෙන මීටර 4යි තමයි. එතකොට කෙරවලේ. ඒ කියන්නේ මිනිසාට යන්න සිද්ධ වෙන්නේ මීටර 4යි. එහෙනම් එම නිසා මිනිසාට ගමන් කළ හැකි දුර සමානයි මීටර 4යි. ඊට වඩා යට යන්න වෙන්නේ නැහැ. මොකද එතකොට ට්‍රොලිය ඇවිල්ලා කෙරවලට මීටරයක් ඇවිල්ලා. එතකොට උත්තරේ දෙක දෙවෙනි උත්තරේ.